මචං මම මේ උඹෙන් නිකමට වගේ අහන්නේ. උඹට කවදා හරි තනිකමක් දැනලා තියෙනවද? හරි. අපි හිතනවා තනිකම කියලා කියන්නේ අපේ වටේට මිනිස්සු නැති එක කියලා. දැන් උඹ නිකමට වගේ හිතපන්. උඹේ ඇඟ ඒක මචං උඹ නෙවෙයි. ඒක තනිකර මචං යුනිවර්ස් එකක්. උඹේ ඇඟ ඇතුලේ සෛල වලටත් වැඩිය මචං බැක්ටීරියා, වෛරස්, දිලීර වගේ වෙනත් ජීවියෝ ඉන්නවා. උඹේ බඩේ ඉන්නවා, උඹේ හම උඩ ඉන්නවා, උඹේ කටේ ඉන්නවා, උඹේ හැම එක්තැනම මචං ඉන්නවා. උන් නැතුව උඹට කෑම දිරවන්න බෑ. උඹට ලෙඩ වලින් බේරෙන්න බෑ. උඹට මචං ජීවත් වෙන්න බෑ. උඹ හිතන්නේ උඹ තීරණ ගන්නවා කියලා. නෑ. උඹේ බඩේ ඉන්න උන්ට සීනි ඕන වුණාට පස්සේ උන් උඹේ මොලේට කියනවා චොක්ලට් කාපන්. උඹ හිතන්නේ මචං ඒක උඹේ ආසාව කියලා. එතකොට උඹ කියන්නේ කවුද? උඹ කියන්නේ මචං තනි කෙනෙක් නෙවෙයි. උඹ කියන්නේ ජීවීන් ට්‍රිලියන ගානකගේ විතර කලෙක්ටිව් එකක්. උඹ කියන්නේ ඇවිදින කතා කරන මොකද්ද මේ ඉකෝසිස්ටම් එකක් වගේ එකක්. එහෙම ගත්තොත් බං උඹ මනුස්සෙක් නෙවෙයි. උඹ තනිකර ප්ලැනට් එකක් බං. එතකොට තනිකම කියන්නේ මොකද්ද? ඒක උඹේ ඇඟ ඇතුලේ ඉන්න අර අනිත් ජීවියෝ ට්‍රිලියන ගානව උන් මගේ කොටසක් නෙවෙයි කියලා උඹේ මොලේ හදාගත්ත පට්ට මහා ඊගෝ එකක් තියෙන බොරුවක්. උඹට තනි වෙන්න බෑ. උඹ කවදාවත් එහෙම තනි වෙන්නේ නෑ. උඹ මචං තනිකර පට්ට සෙනගක්. අපි හිතන්නෙම අපි මම කියලා නෑ. අපි කියලා හිතාගෙන ඉන්න ජීවිය ගොඩකගේ පට්ට කලබලයක්.